හෙල්ලෝ බොන්ජෝර්නෝ කට්ටියටම. ඉතින් ඔන්න අද අපි වෙනස් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. අද අපි ආවා බඩු වගේක් ගන්න. හැබැයි අපි කලින් පාරක් වීඩියෝ එකක් දැම්මා. අද හැබැයි දාන්න හිතාගෙන ඉන්නේ යූරෝ 50යි අපේ අතේ තියෙන්නේ. යූරෝ 50කින් අපි මොනවද බලමු ගන්න පුළුවන්. අපිට හාල් ගන්න ඕන. අපි හාල් සාමාන්‍යයෙන් ලොකු බෑගයක් ගන්නවා, පොට්ටයක්ම ගන්නවා, කිලෝ 20ක් නේද ඒක? කිලෝ 20ක් විතර ගන්නවා. බලමු මේ ඔක්කොම කරගන්න පුළුවන්ද? තාම මොනවද ගන්න පුළුවන් බඩු කියලා ඒ අතරේ සෙට් වෙලා ඉන්න. ඉතින් අපි බඩු ටිකක් ගත්තා. පොල් තෙල් එකකුයි, ලූණු බෑග් දෙකයි, ස්පොන්ජ් පැකට් එකකුත් ගත්තා. ඉතින් තව දැන් ගන්නවා කුණු දාන්න බෑග්. අපිට ඉතින් ඒවා වෙන් වෙන්ව දාන්න ඕන කුණු. ඉතින් අපිට ඒ බඩු ටිකට ගියේ යූරෝ 8.13යි. 8.13යි ගියේ බඩු ටිකට. ඉතින් ඔන්න කලින් කිව්ව විදියට බිල් එක පෙන්වන විදියට යූරෝ 8.13යි අපිට ඒ බඩු ටිකටම ගියේ. ඉතින් දැන් අපි ආයිම යන්නේ ලංකාවේ කඩේකට. ඉතින් ඉතාලියේ නෙමෙයි කොහෙටියත් ඉතින් අපිට ලංකාවේ රසට කෑම කන්න මොනවද 3-5 ගන්න මිරිස් ගන්න අනිවාර්යෙන් ලංකාව කඩේකට යන්නම ඕන. ඉතින් හාල් එක ගන්නෙත් අපි එතනින්ම තමයි. අපි බලමු හාල් එකක් කීයක් වෙනවද කියලා. ඒ ලොකු කිලෝ 20ක්. ඉතින් ඒ අතරේ චාමිකට යාළුවෙකුත් හම්බුණා පිටිපස්සෙන්. ඉතින් හොඳ යාළුවෙක් හැමදාම කතා කරනවා එයා. චාමික හැමදාම මේ එයා හම්බුනාට පස්සේ එන්ඩේකින් මේ යෝගට් එකක් හරි අයිස්ක්‍රීම් එකක් හරි එක දවසක් අයිස්ක්‍රීම් අරන් දුන්නා. ඉතින් ඒ වගේ හොඳ අපිට අරන් දෙන්නේ නැහැ. අපිට අරන් දෙන්නේ නැහැ. අන්න පස්සේ එනවා තාම. අරන් දීලා නැහැ නේ. ඉතින් කලින් කිව්වා වගේ යූරෝ 8.13යි අපිට කලින් බඩු ටිකට ගියේ MD එකෙන්. ඉතින් MD නෙමේ අපිට අනිවාර්යෙන්ම ඉතින් ලංකාවේ කඩේකට යන්න ඕන. ලංකාවේ රාගට ඉතින් කෑමක් කන්න 3-5 දාගන්න ඉතින් ලංකාවේ බඩු ගන්න ඕන. ඉතින් ලංකාවේ කඩේකින්ම තමයි අපි ඉවර බඩු ඔක්කොම කියන්නේ ලංකාවේ බඩු තමයි ඔක්කොම ඉවරයි. එන්ඩේකින් ගෙනාපු අය තියෙනවා. මොකද අර අනිත් එක තමයි අපි මාසෙකටම හරියන්න බඩු එහෙම ගන්නවා එකපාර. ඊට අමතරව මාසෙ මැද අපි පොඩ්ඩ ඉවර වෙන ටික බලලා ගන්නවා. ඉතින් අපි අද ටාගට් කරේ යූරෝ 50යි. අපි බලමු ඉතින් යූරෝ 50න් කොහොමද මැච් එක ගන්න කියලා. ලංකාවේ කඩේට කීයක් වියදම් වේවිද, කොහොමද බඩු වල ගණන් කියලාත් අපි ගිහිල්ලා බලමු. Aquí, Polki. පට්ටාස කරවල එකක් බොම්බෙලි. උගෙනකට ගඳයි ඒත් රසයි.
බජට් එක පැන්න බුස් ගාල එතෙන්ටම ගියා යුරෝ 50ක්. ඉතින් මෙන්න මේ විදිහට බඩු අරගෙන යනවා අපි කිව්ව හාල් කොට්ටේ බඩු ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලංකාවෙන් කඩෙන් බඩු ගත්තේ. ඉතින් ලංකාවේ කඩෙන් ඇත්තටම බඩු ගන්නකොට ගණන් වැඩි. MD එකෙන් ඔයගොල්ලෝ දැක්කා. ඉතින් අපි බඩු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ගත්තා. ඉතින් ඔන්න ඔහොමයි MD එක කියන්නේ ඉතාලියේ තියෙන ෆුඩ් සිටි එකනෝයි ලංකාවේ බඩු ගන්න කඩේට ආවට පස්සේ එතෙන්ට ගිය ගානයි උනේ. ඉතින් අපි හිතන් හිටපු බජට් එකට වඩා යුරෝ 8.13ක් වැඩි වුණා. 8.13ක් කියන්නේ ලංකාවේ කඩේට ගියා හරියටම යුරෝ 50ක් මේ බඩු ටික ගන්න. ඉතින් ඔහොම තමයි වැඩේ සිද්ධුනේ. කොහොමත් ලංකාවේ බඩු මේවෙන් ගන්නකොට ඉතින් ගණන් වැඩි. අද නම් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සපෝට් එකක් දෙන්න. එහෙනම් හැමෝටම චාව්.